සුබ දවසක්. මයින්ඩ්ෆුල්නස් ගැන කතා කරන විට බොහෝ දෙනාගේ මනසට එන ප්‍රශ්නයක් තියෙනවා. මයින්ඩ්ෆුල්නස් කියන්නේ ඇත්තටම ප්‍රයෝජනවත් දෙයක්ද? ඒ තුලින් අපේ මනසට හෝ මොළයට යම් වෙනසක් සිදු කරනවද? අද විද්‍යාත්මක පර්යේෂණ මගින් මේ ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරු ලැබී තිබෙනවා. මයින්ඩ්ෆුල්නස් පුහුණුව නිතිපතා කරන විට අපේ මොළේ ක්‍රියාකාරීත්වය තුළ පවා වෙනස්කම් ඇතිවිය හැකි බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. මෙන්න මේ කාරණේ තේරුම් ගන්න අපි මුලින්ම අපේ මොළේ ගැන ටිකක් හිතලා බලමු. මොළය අපේ ශරීරයේ ප්‍රධාන පාලකයා. අපේ ශරීරයේ ඊටමත් වැදගත් අවයවයක් තමයි මොළය. අපි සිතන හැම සිතුවිල්ලක්ම, අපි ගන්න හැම තීරණයක්ම, අපිට ඇතිවන හැම හැඟීමක්ම මේ සියල්ලම මොළය මගින් පාලනය වෙනවා. ඔබ පාඩම් කරන විට, ඔබ ගුරුවරුන්ගේ කතාව අහන විට, ඔබ යාළුවන් සමග කතා කරන විට, ඔබට සතුටක් හෝ කෝපයක් ඇතිවන විට මේ හැම අවස්ථාවකම ඔබේ මොළය ක්‍රියා කරනවා. ඒ නිසා මොළය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සහ එය නිවැරදි ලෙස පුහුණු කිරීම ඉතා වැදගත් දෙයක්. මේ එක්කම අපට මයින්ඩ්ෆුල්නස් පුහුණුව මොළයට බලපාන ආකාරය ගැන හිතලා බලන්න වටිනවා. මයින්ඩ්ෆුල්නස් පුහුණුව කියන්නේ මනස සංසුන් කර ගැනීමට සහ අවධානය වැඩි කර ගැනීමට උපකාරී වන පුහුණුවක්. මෙය නිතරම කරන විට මොළයේ අවධානය පාලනය කරන සහ සිතුවිලි පාලනය කරන කොටස් ශක්තිමත් වීමට ඉඩ තිබෙනවා. සරලව කියනවනම් මයින්ඩ්ෆුල්නස් පුහුණුව මගින් අපේ මනස වැඩි අවධානයෙන් සහ සංසුන්ව ක්‍රියා කරන්න ඉගෙන ගන්නවා. මේ එකතරා ආකාරයක මොළය පුහුණු කරන ක්‍රමයක් වගේ. ඔබ ක්‍රීඩා කරන විට ඔබේ ශරීරයේ පේශි ශක්තිමත් වෙනවා. ඒසේම මයින්ඩ්ෆුල්නස් පුහුණුව කරන විට ඔබේ අවධානය සහ සිතුවිලි පාලනය කිරීමේ හැකියාව ශක්තිමත් වෙනවා. ආතතිය එහෙම නැත්නම් ස්ට්‍රෙස් එකයි මොළයයි ගැනත් අපි හොයලා බලමුද? අද කාලේ බොහෝ සිසුන්ට ආතතිය ඇතිවන අවස්ථා ගොඩක් තියෙනවා. විභාග කාලය, පාඩම් කටයුතු වල බර, පවුලේ බලාපොරොත්තු, මිතුරන් අතරේ තරඟාකාරීත්වය මේ හැම දෙයක්ම සිසුන්ට ආතතිය ඇති කිරීමට හේතු වෙනවා. ආතතිය වැඩි වෙද්දී අපේ මොළේ කලබලව ක්‍රියා කරනවා. අන්න එතකොට අපිට සංසුන්ව හිතන්නත් හොඳ තීරණ ගන්නත් අපහසු වෙනවා. මයින්ඩ්ෆුල්නස් පුහුණුව මගින් මේ ආතතිය අඩු කරගන්න පුරුවන් කියලා ඔය දන්නවද? ඔබ මයින්ඩ්ෆුල්නස් පුහුණුව කරන විට ඔබේ හුස්ම ගැනීම මන්දගාමී වෙනවා. ශරීරයේ ටිකෙන් ටික සංසුන් වෙනවා. මනසත් සංසුන් වෙනවා. එවිට ඔබට කලබල නොවි තත්වයන්ට මුහුණ දීමට හැකියාව ලැබෙනවා. ඊළඟට අපි බලමුද අවධානය වැඩි කිරීම කරන්නේ කොහොමද කියලා. අද කාලේ සිසුන්ට තිබෙන විශාලම අභියෝගයක් තමයි අවධානය තබා ගැනීම. ජංගම දුරකථන, සමාජ මාධ්‍ය, විවිධ ක්‍රීඩා සහ විනෝදාංශ මේ සියල්ලම අපේ අවධානය නිතරම වෙනස් කරනවා. ඔබ පාඩම් කරන අතරතුර හදිසියෙම දුරකථනයේ පණිවිඩයක් ආවොත් ඔබේ අවධානය එතනට යනවා. මයින්ඩ්ෆුල්නස් පුහුණුව මගින් අපි අවධානය නැවත අපි කරන වැඩට ගෙනෙන්න ඉගෙන ගන්නවා. මේ නිතරම ප්‍රැක්ටිස් කරන විට අපේ මොළය දිගු කාලයක් අවධානය තබා ගන්න ඉගෙන ගන්නවා. අපි බලමුද කොහොමද මතක ශක්තියට අති ප්‍රයෝජන? මයින්ඩ්ෆුල්නස් පුහුණුව මතක ශක්තියටත් උපකාරී වෙනවා. ඔබ සංසුන් සහ අවධානයෙන් සිටින විට ඔබට නව තොරතුරු හොඳින් තේරුම් ගන්න පුරුවන්. ඒසේම ඒවා මතක තබා ගැනීමත් පහසු වෙනවා. ආතතිය වැඩි වෙලා තිබුණොත් අපේ මොළය කලබල වෙනවා. එවිට අපිට පාඩම් හොඳින් මතක තබා ගන්න අපහසු වෙනවා. මයින්ඩ්ෆුල්නස් පුහුණුව මගින් මේ ගැටලුව අඩු වෙනවා. ඔය අතර මොළය වෙනස් වෙන්න පුරුවන්ද? විද්‍යාත්මකව සොයාගෙන තියෙන වැදගත් කරුණ තමයි අපේ මොළය පුහුණුව අනුව වෙනස් විය හැකි කියන එක. ඒ කියන්නේ අපි කරන දේවල් අනුව අපේ මොළය අලුත් හැකියාවන් ඉගෙන ගන්නවා. ඔබ දිනපතා කන්සන්ට්‍රේෂන් ප්‍රැක්ටිස් කරනවා නම් ඔබේ අවධානය වැඩි වෙනවා. ඔබ දිනපතා මයින්ඩ්ෆුල්නස් පුහුණුව කරනවා නම් ඔබේ මනස සංසුන් වීම සහ අවධානය වැඩි වීම සිදු වෙනවා.
ඉතින් ඔය විදිහට මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් කරන්න විශාල කාලයක් අවශ්‍ය නැහැ. දිනකට මිනිත්තු 5ක් හෝ 10ක් හොඳටම ප්‍රමාණවත්. ඔබට සරල හුස්ම ගැනීම පිළිබඳ අවධානය යොමු කරන එක්සර්සයිස් එකක් කරන්න පුරුවන්. නැත්නම් සංසුන්ව වාඩි වෙලා ඔබේ සිතුවිලි නිරීක්ෂණය කරන්න පුරුවන්. මේ පුහුණුව නිතරම කරන විට ඔබට වෙනසක් දැනෙන්න පටන් ගන්නවා. ඔබේ මනස සංසුන් වෙනවා, ඔබේ අවධානය වැඩි වෙනවා. ඔබට ආතතියට මුහුණ දීමට පහසු වෙනවා. ඉතින් මයින්ඩ්ෆුල්නස් කියන්නේ සංකීර්ණ දෙයක් නෙවෙයි. ඒ අපේ මනස සහ මොළය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට උපකාරී වන සරල පුහුණුවක්. ඔබ දිනපතා ටික කාලයක් මයින්ඩ්ෆුල්නස් පුහුණුව කරනවා නම් ඔබේ කන්සන්ට්‍රේෂන්, පේෂන්ස්, ඉමෝෂනල් බැලන්ස් මේ හැමදේම ටිකෙන් ටික වැඩි වෙනවා. ඒ නිසා මතක තබා ගන්න පුළුවන් සරල අදහසක් තියෙනවා. ඔබේ මොළය පුහුණු කළ හැකි. මයින්ඩ්ෆුල්නස් කියන්නේ ඒ පුහුණුව ආරම්භ කරන සරල සහ බලවත් ක්‍රමයක්. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකකින් ඊළඟ දවසේ මයින්ඩ්ෆුල් ලිසනින් ගැන කතා කරමු. එතෙක් ඔබට සුබ දවසක්.